අපි දන්නවනේ මේ දවස්වල පාකිස්තානය හා ඉන්දියාව අතර සෑහෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේම මේ රටවල් දෙකටම ශක්තිමත් ගුවන් හමුදාවල් තියෙනවා කියන එකත් බොහෝ දෙනෙක් දන්නා දෙයක්. ඉතින් මෙන්න මේ වගේ වෙලාවකදී පාකිස්තානයට අත්‍යවශ්‍යම වේ කියලා හිතන අවියක් ඔවුන්ට ලැබෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ හදිස්සියෙම චීනයෙන් පාකිස්තානයට ලැබුණු මේ PL-15 කියන එයාර් ටු එයාර් මිසයිලය ගැන. අද වීඩියෝ එක ඔයාලා සම්පූර්ණයෙන්ම බැලුවොත් මොකක්ද මේ මිසයිලයේ තියෙන විශේෂත්වය වගේම ඇයි මේ මිසයිලය පාකිස්තානයට මේ තරම් වැදගත් කියන එකත් ඔයාලට දැනගන්න පුළුවන්. ඉස්සර වෙලාම අපි බලමු මොකක්ද මේ PL-15 කියන මිසයිලය කියලා. චීනයේ චයිනා එයාර්බෝර්න් මිසයිල් ඇකඩමි කියන ආයතනය විසින් නිපදවන මේ මිසයිලය ඔවුන් හඳුන්වන්නේ Long Range Active Radar Guided Air to Air මිසයිල් එකක් විදියට. ඒ අනුව ඒ අයිති වෙන්නේ BVRAM එහෙමත් නැත්නම් Beyond Visual Range Air to Air මිසයිල් කියන කැටගරි එකට. ඔවුන් මේ නිපදවන්නේ ඔවුන්ගේ පැරණි PL-12 කියන BVR මිසයිලයට වඩා හොඳ මිසයිලයක් වැඩි දියුණු කිරීමේ උවමනාවෙන්. 2011 වසරේදී මුල්වරට මේ මිසයිලය ගැන ආරංචි ලැබුණත් මේ මුලින්ම දකින්න ලැබෙන්නේ 2013 වසරේදී J-20 යානාවක මූල කෘතියකයි. ඒ වුණත් මේ මිසයිලය චීන ගුවන් හමුදාව වෙතට ලැබෙන්නේ 2015ත් 2017ත් අතර කාලයේදී. ඒ අනුව මේට චීන ගුවන් යානාව වන Chengdu J-10C, Shenyang J-16, Chengdu J-20 හා Shenyang J-11B කියන යානාවල මේ මිසයිලය රැගෙන යාමේ හැකියාව තියෙනවා. මීට අමතරව පාකිස්තානය හා චීන සම නිෂ්පාදනයක් වන JF-17 යානයේ බ්ලොක් 3 මොඩලයේත් මේ මිසයිල රැගෙන යන්න පුළුවන්. ඒ වගේම මේ වන විට PL-15 හඳුන්වන්නේ චීන ගුවන් හමුදාවේ මූලිකම BVR මිසයිලය විදියට. මීට අමතරව වෙනත් රටවල අලෙවි සඳහා PL-15E කියලා වෙනමම අපනයන මොඩලයක්ද තියෙනවා. මෙවැනි PL-15 මිසයිල් 4ක් විතරයි J-20 යානයේ ඇතුළත පිහිටි ඉන්ටර්නල් වෙපන් බේ එකේ ගෙනියන්න පුළුවන්. ඒ නිසා චීනය මේ වන විට PL-16 කියන අලුත්ම මිසයිලය හඳුන්වා දී ඇති අතර එය මේ PL-15 මිසයිලයේම හැකියාව සහිත වූ කුඩා මිසයිලයක් වෙනවා. මේ PL-16 මිසයිලයේ අග පිහිටි ෆින් හැකිලේ ලෙස නිපදවා තියෙන්නේ මේ කුඩා කිරීමටයි. ඒ අනුව මේ PL-16 මිසයිල 6ක් J-20 යානයේ ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා. දැන් එහෙනම් අපි බලමු මේ PL-15 මිසයිලේ හැකියාවන් මොනවද කියලා. දිගින් මීටර් 3.8ත් මීටර් 4ත් අතර වන මේ මිසයිලේ බර වෙන්නේ කිලෝග්‍රෑම් 200ත් 230ත් අතර ප්‍රමාණයක්. මේ හා සමාන අනෙකුත් මිසයිල් හා සැසඳීමේදී මේ තරමක් විශාල වෙනවා. ඒ වගේම මේ බලගැන් වෙන්නේ ඩුවල් ප්ලස් සොලිඩ් ෆුල් රොකට් මෝටර් එකක් මගින් වන අතර මේ ඉලක්ක සොයා යාම සඳහා කුඩා ප්‍රමාණයේ ඇක්ටිව් ඉලෙක්ට්‍රොනිකලි ස්කෑන්ඩ් ඇරේස් එකක් යොදා ගන්නවා. මම මුලින්ම කිව්වනේ මේ මිසයිලේ විශේෂත්වයක් තියෙනවා කියලා. ඒ තමයි මේ මිසයිලයට ඉලක්කයක් හඳුනාගෙන ප්‍රහාර එල්ල කරන්න පුළුවන් දුර ප්‍රමාණය. මේ මිසයිලේ ඒ සඳහන් වෙන්නේ කිලෝමීටර් 300ක් විදිහට. එය මේ ආකාරයේ මිසයිලයකට විශාල දුරක් වෙනවා. ඒ කියන්නේ මේ මිසයිලයට කිලෝමීටර් 300ක දුරක තියෙන ඉලක්කයකට උනත් ඉතින් නිවැරදිව ප්‍රහාර එල්ල කරන්න පුළුවන්. ඒ වගේම මේට තියෙන උපරිම වේගයත් බොහොම වැඩි. ඒ සඳහන් වෙන්නේ ශබ්දයේ වේගය වගේ 5 ගුණයක් ලෙස. ඒ කියන්නේ මේට මැක් 5ක වේගයක් තියෙනවා. එයත් මේ ආකාරයේ වෙනත් මිසයිල්වලට සාපේක්ෂව බොහෝ වැඩි වේගයක් වනවා. ඒ වගේම මේ මිසයිලයට වෙනත් යානාවලින් සිදු කරන රේඩාර් ජමින් වැනි දේට ඔරොත්තු දීමේ ඉහළ හැකියාවක් තියෙනවා. මීට අමතරව මේ මිසයිලයට ඩේටා ලින්ක් දෙකක් ඇති අතර ඒවා මගින් එයාර්බෝර්න් එර්ලි වෝර්නින් ඇන්ඩ් කන්ට්‍රෝල් ගුවන් යානයක් හා දත්ත හුවමාරු කරගෙන ඉලක්ක ලබා ගැනීමට මෙන්ම ප්‍රහාරය එල්ල කරන ගුවන් යානය සමග දත්ත හුවමාරු කර ඉලක්කය ලබා ගැනීම යන කාර්යයන් දෙකම සිදු කිරීමේ හැකියාව තියෙනවා. මම මීට කලින් කිව්වනේ මේ මිසයිලයේම PL-15E කියලා අපනයන මොඩලයක් තියෙනවා කියලා. අන්න ඒ මිසයිලයට නම් පුළුවන්කම තියෙන්නේ කිලෝමීටර් 145ක දුර තියෙන ඉලක්කයක් හඳුනාගෙන ප්‍රහාර එල්ල කරන්න විතරයි. ඔයාලා දන්නවද 2015 වසරේදී මුල්වරට මේ මිසයිලය චීනය යොදාගත්තී ඇමරිකාව මවිතයට පත් වෙනවා. මොකද දන්නවද ඒකට හේතුව? ඔවුන්ගේ මේ හා සමාන මිසයිලය වන AIM-120 මිසයිලයට වඩා මේ PL-15 මිසයිලය ඉතා හොඳ වීම. ඔවුන්ගේ AIM-120 මිසයිලයේ ප්‍රහාරක පරාසය වෙන්නේ කිලෝමීටර් 105ත් 120ත් අතර. ඒ වගේම වේගය වෙන්නේ ශබ්දයේ වේගය වගේ 4 ගුණයක්. ඒ කියන්නේ මේට තියෙන්නේ මැක් 4ක වේගයක්. ඒ විතරක් නෙවෙයි. ඔවුන්ගේ මේ මිසයිලයේම වැඩි දියුණු කිරුණු මොඩලයක් වන AIM-120D හි උපරිම ප්‍රහාරක පරාසය වෙන්නේ කිලෝමීටර් 160ත් 180ත් අතර දුර ප්‍රමාණයක් විතරයි. ඉතින් ඒ නිසාම මේ චීන PL-15 මිසයිලය හා සමවීම සඳහා නවතම AIM-260JAT M9 මිසයිලයක් වැඩි දියුණු කිරීමට 2017 වසරේදී ආරම්භ කරනවා.
2026 වෙන විට සම්පූර්ණයෙන්ම AIM-120 මිසයිල වෙනුවට මේ AIM-260 මිසයිල යොදා ගැනීමට තමා ඔවුන් අදහස් කරන්නේ. කොහොම වුණත් මේ වෙද්දි නිපදවල අවසන් කරලා තියෙන මේ AIM-260 කියන මිසයිලේ ප්‍රහාරක පරාසය විදිහට සඳහන් වෙන්නේ කිලෝමීටර් 200ක් හා වේගය විදිහට සඳහන් වෙන්නේ මැක් 5ක වේගයක්. ඉතින් තාමත් ඔවුන් චීන PL-15 මිසයිලේ ප්‍රහාරක පරාසයට නම් ලං වෙලා නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. දැන් එහෙනම් අපි බලමු පාකිස්තාන ඉන්දියා අර්බුදයට කොහොමද මේ මිසයිලේ බලපාන්නේ කියලා. නැවතත් මතුවුණු කාශ්මීර අර්බුදයත් සමග දෙරටම තම හමුදාවල් ශක්තිමත් කිරීම ආරම්භ ඇති අතර විශේෂයෙන්ම පාකිස්තානය මේ සඳහා වැඩි අවධානයක් යොමු කර තියෙනවා. ඒ අනුව තමා ඉතා දිගු දුරකට ප්‍රහාර එල්ල කර හැකි චීන PL-15 ගුවනේ සිට ගුවනට එල්ල කළ හැකි මිසයිල ඔවුන් වෙත ලබා ගන්නේ. මේ මිසයිල ලබා ගැනීමෙන් පොඩි විශේෂතා කීපයක්ම තියෙනවා. මීට කලින් ඉඳන්ම PL-15E කියන PL-15 මිසයිලේ අපනයන මොඩලය ඔවුන් සතුව තිබී පවතිනවා. කොහොම වුණත් මම කලින් සඳහන් කරපු විදියට මෙයට ප්‍රහාර එල්ල කරන්න පුළුවන් කිලෝමීටර් 145ක් දුරට විතරයි. ඒ නිසා තමයි චීනය සමග ඇති කරගත් එකඟතාවයට අනුව ඔවුන්ට චීනය තම ගුවන් හමුදාව සඳහා භාවිතා කිරීමට තිබුණු මේ PL-15 මිසයිල ලැබෙන්නේ. ඒ අනුව මේ මිසයිලයට කිලෝමීටර් 300ක් ප්‍රහාරක පරාසයක් තියෙනවා. කෙතරම් ඉක්මනින් මේ තොගය ලැබුණද කියනවා නම් චීන ප්‍රවාහන ගුවන් යානා වන Y-20 යානා කීපයක් මගින් ඉතා ඉක්මනින්ම මේ PL-15 මිසයිල ලබා දීමට චීනය කටයුතු කර තියෙනවා. හැබැයි ඒ කොතරම් ප්‍රමාණයක්ද කියලා නම් ලොකු සඳහනක් නැහැ. කොහොම වුණත් මේ මිසයිල භාවිතා කිරීමට හැකියාව තියෙන්නේ පාකිස්තානු J-10C යානාවලට හා JF-17 යානාවලත් බ්ලොක් 3 මොඩලයට විතරයි. ඒ අනුව පාකිස්තානයේ සතුව ඇත්තේ J-10C යානා 20ක් හා JF-70 බ්ලොක් 3 යානා 23කුත් පමණයි. මේ PL-15 මිසයිල භාවිතයට ගැනීමට හැකියාව ඇත්තෙත් මෙන්න මේ යානා 43ට පමණයි. කොහොම වුණත් මේ යානාවල සිට ඉන්දියානු දේශ සීමාව කඩ නොකරම ඉන්දියානු ගුවන් යානාවලට පහර දීමට මේ PL-15 මිසයිල නිසා පාකිස්තානයට හැකියාව තියෙනවා. ඒත් මේ JF-17 හා J-10C යානාවලට ඉලක්කයක් හඳුනාගත හැකි දුර වෙන්නේ කිලෝමීටර් 100ත් 150ත් අතර දුරක් විතරයි. ඒ නිසා මේ PL-15 මිසයිලෙන් ප්‍රයෝජනයක් ගන්න නම් මේවට AWNC ගුවන් යානාවල සහාය ලබා ගන්න ඕනේ. ඉතින් පාකිස්තානයේ සතුව මේ සඳහා තියෙන්නේ ඔවුන්ගේ SUB 2000 යානයේ සවිකර ඇති ERI රේඩාර් පද්ධතිය. ඒ අනුව මේ රේඩාර් පද්ධතියට කිලෝමීටර් 450ක දුර තියෙන ඉලක්ක හඳුනාගෙන ඒ ඉලක්ක ප්‍රහාරක යානාවලට ලබා දීමට හැකියාව තියෙනවා. නමුත් ප්‍රශ්නය වෙන්නේ මෙවැනි AWNC යානාවලට සෑම විටම ගුවනේ සිටීමට නොහැකි වීම හා තම සියලු දේශ සීමා මේවා මගින් ආවරණය කිරීම පහසු නොවීමයි. අපි දැන් කිව්වේ පාකිස්තානය ගැනනේ. ඉන්දියාව සතුවත් මේ හා සමාන මිසයිලයක් තියෙනවා. ඒ තමයි රෆායල් ප්‍රහාරක යානාවල තියෙන මිටිය මිසයිලය. මේට පුළුවන් කිලෝමීටර් 200ක දුරක තියෙන ඉලක්කයකට ප්‍රහාර එල්ල කරන්න. ඒත් මේ උපරිම වේගය වෙන්නේ නම් මැක් 4ක් විතරයි. ඒ කියන්නේ ශබ්දයේ වේගය වගේ 4 ගුණයක්. මේ මිසයිලයේ තියෙන තවත් ප්‍රබල හැකියාවක් තමයි no escape zone කියන්නේ. ඒ කියන්නේ අවසාන කිලෝමීටර් 60 ඇතුළත මේ මිසයිලේ ඉලක්කයට හසු වී තිබුණොත් මේ මිසයිලෙන් ගැලවීමක් නම් ලැබෙන්නේ නැහැ. ඒ ඉතා සුවිශේෂී හැකියාවක් මේ මිසයිලට තියෙනවා. හැබැයි ඉන්දියාවටත් මෙවැනි මිසයිල භාවිතා කිරීමට පුළුවන් රෆායල් යානා තියෙන්නේ 36ක් විතරයි. ඉතින් එහෙම බැලුවම ඉන්දියාව හා පාකිස්තානය සම තැනක තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම පසුගිය දවසක පුවතක් මගින් කියවුනේ පාකිස්තානයේ J-10C යානාවක් ඉන්දියානු රෆායල් යානා ඉලෙක්ට්‍රොනික ජැමින් කිරීමට ලක් කර ඒවා හදිසි ගොඩ බැස්සවීමකට පත් කර තියෙනවා. ඒ අනුව චීන යානාවල තවත් හැකියාවක් මේ විදියට එළියට යෑමටත් හැකියාව තියෙනවා. ඉතින් මේ අපි කතා කරපු මිසයිල් වලට අමතරව ඉන්දියාවට ඔවුන්ගේ සුකොයි Su-30 යානත් පාකිස්තානයට F-16 යානත් තියෙනවා. මේවට පිළිවෙලින් රුසියානු R-77BVR මිසයිලත් පාකිස්තානය සඳහා ඇමරිකානු AIM-120BVR මිසයිලත් තියෙනවා. ඉතින් මේ විදියට බැලුවම මේ අර්බුදය යුද්ධයක් ලෙසට දික්ගැස්සුනොත් නම් දෙරටටම ලොකු හානියක් සිදුවීම නම් වැළැක්වීමට හැකි වෙන්නේ නැහැ. ඉතින් මිස් ඩිෆෙන්ස්ගේ ප්‍රාර්ථනය නම් මේ ප්‍රශ්නය සාමකාමීව විසඳා ගැනීමට හැකි වේවා කියලා. නැත්තම් වෙන්නේ යුක්‍රේන යුද්ධය වගේ බටහිරාවි හා චීනාවි පරීක්ෂා කිරීම මේ යුද්ධය හරහා සිදුවෙන එක පමණයි. ඉතින් මේ වගේ අපූර්ව විස්තරයක් එක්ක තවත් වීඩියෝ එකකින් අපි ආයෙමත් හම්බ වෙමු. මේ වගේ තවත් විස්තර ඔයාලට දැනගන්න ඕන නම් අපේ මිස් ඩිෆෙන්ස් channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකත් like කරලා share කරන්න.